ඔයත් පුෂප් ගහනකොට තවමත් මේ වැරදි තුන කරනවාද? ඇත්තටම ගොඩක් අය පුෂප් ගැහුවට පපුව හැදෙන්නේ නැත්තේ මේ වැරදි නිසායි. පළවෙනි මිස්ටේක් එක තමයි වැලමිට දෙපැත්තට විහිදුවන එක. මෙහෙම කළාම ඔයාගේ ෂෝල්ඩර් ජොයින්ට්ස් වලට අනවශ්‍ය ප්‍රෙෂර් එකක් එනවා වගේම රොටේටර් කෆ් ආබාධ ඇති වෙන්න පුරුවන්. ඒ වෙනුවට වැලමිට අංගට අංශක 45ක් වගේ ඇතුළට තබා ගන්න. දෙවෙනි වැරද්ද ඔයාගේ ලෝවර් බෑක් එක පල්ලෙහාට කඩා වැටෙන්න ඉඩ දීම. මෙතනදී ඔයාගේ කෝ එක හරියට වැඩ කරන්නේ නැහැ. මේකින් කොන්දේ අමාරු ඇති වෙන්න පුරුවන්. ඒ නිසා හැමතිස්සෙම බඩේ මසල්ස් තද කරලා ඇඟ කෙලින් තබා ගන්න. තුන්වෙනි වැරද්ද තමයි බෙල්ල පහතට නමාගෙන බිම බලාගෙන පුෂප් ගැසීම. මේකින් ඔයාගේ කොන්දේ පෙළ ගැස්ම හේවත් පොස්චර් එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මේ වැරදි තුන නිවැරදි කරගත්තොත් විතරයි ඔයාගේ චෙස්ට් සහ ආම්ස් හරියටම වර්ධනය වෙන්නේ. මතක තියාගන්න වැරදි විදියට 100ක් කරනවට වඩා නිවැරදිව 10ක් කරන එක ගොඩක් වටිනවා. ඔයාට එක දිගට පුෂප් කීයක් ගහන්න පුළුවන්ද කියලා පල්ලෙහායින් කමෙන්ට් කරන්න.